අයිබෝන් හැමදිනටම ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ ඉන්න තරුණ ගෑනු ළමයි මුල්ම කාලේ ලස්සනට හිටියට ටිකක් කල් යනකොට මේගොල්ලෝගේ පිටිපස්සෙන් එනවා අන් දෙකක්. සමහර අන් දෙකක් නෙවෙයි අන් දෙකට පිටිපස්සෙන් තියෙන්නේ මොල්ලියක් වගේ කොටස අන්න ඒ කොටසක් එනවා. ඒ කියන්නේ මේගොල්ලෝගේ බෙල්ල පිටුපසට වන්නට පහතට වන්නට පිහිටනවා. මේද තට්ටුවක් අන්න ඒක ක්‍රමානුකූලව වර්ධනය වෙලා මේගොල්ලෝගේ මේ ශරීරයේ හැඩය වෙනස් වෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ නිකන් කුදු වෙලා වගේ පේනවා, උස අඩු වෙලා වගේ පේනවා. මේගොල්ලෝගේ ලස්සන අඩු වෙනවා. ඉතින් ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම අනුව මට හිතුණා වීඩියෝ එකක් කරන්න ඕන කියලා. හරිම සරල සැහැල්ලු එක්සර්සයිස් එකක්. හරි මේ ඉන්නේ දිල්මි. දිල්මි මම මේ එක්සර්සයිස් එකට යොදා ගන්න ඕන කියලා හිතුවේ. ඒකට විශේෂත්වයක් තියෙනවා. දිල්මි කියන ලස්සන පොඩි කෙල්ලෙක් විතරක්ම නෙවෙයි. මෙයාගෙත් කලින් ලීන් බොඩි ෆැට් එකක් තිබ්බා. ඒකම මෙයාගෙත් අර කලින් කියපු විදිහට මේ බෙල්ල පිටුපසට වන්නට පහළට වන්නට මේ දේ තැම්පත් වෙලා ගෙඩියක් විදිහට නෙක් හම්ප් එකක් තිබුණා. දිල්මි දැන් ඔයාගේ තිබ්බ අර ලීන් බොඩි ෆැට් එකත් එක්ක ඇවිල්ලා තිබ්බ නෙක් හම්ප් එක අඩු වෙන කොච්චර කාලයක් විතර ගියාද? මාසයක් වගේ කෙටි කාලයක් ඇතුළත අඩු කරගන්න පුළුවන්. ඔව් මාසයක් වගේ කෙටි කාලයක් තුලදී මෙයාටත් ඒක අඩු කරගන්නට පුළුවන් වුණා. දිල්මි ළඟ අපි යමු එක්සර්සයිස් එකට. මේක ජිම් යන අයට නම් අමුතෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය නැහැ මම දන්නවා. හැමෝම දන්නවා මේක රිවර්ස් ෆ්ලයි කියලා කියන එක්සර්සයිස් එක. මේකමයි චුට්ටක් වෙනස් කරලා ඔයගොල්ලෝ කරන්න ඕනේ. මේ දිල්මි තියාගෙන ඉන්න විදිහටම කකුල් දෙක එක ළඟට කරලා චුට්ටක් ඉස්සරහට වෙන්න තියාගෙන ඉන්නවා. ඒකම තමයි මෙයා ඉඳගෙන ඉන්න බෙන්ච් එකේ කෙරවලටම මෙයා එනවා. ඊට පස්සේ දිල්මි පාත් වෙන්න පොඩ්ඩක් කකුල් දෙක ඉස්සරහට දාන්න. හරි. දැන් ඊට පස්සේ අර රිවර්ස් ෆ්ලයි ගහන ප්‍රමාණයට වඩා චුට්ටක් මෙයා ඉස්සිලා ඉන්නේ. ඒකම දැන් මෙයා අර රිවර්ස් ෆ්ලයි එක විදිහටම අත් දෙක දෙපැත්තට ගන්නවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙයාගේ මේ නෙක් හම්ප් එක තියෙන ඒරියා එක පීඩයට ලක් වෙනවා. ඒ කියන්නේ ටෙන්ෂන් එකකට ලක් වෙනවා. මෙන්න මේ විදිහට ඔයා දිගින් දිගටම 20 සෙට් 3ක් හෝ 4ක් දිනකට කරගෙන ගියොත් එහෙම ඊටාමත්ම කෙටි කාල සීමාවකදී ඔයාගේ මේ පිටිපස්සේ තැම්පත් වෙලා තියෙන මේ දේ මෙතනින් ඉවත් කරගන්නට පුළුවන්. ඒත් දෙකම මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ දිල්මේ වුණත් මෙයාගේ බර අඩු කරගන්න කැලරි ඩෙෆිසිට් එකට ගියා. මේ වගේ මේද තැම්පත් වෙනවා කියන්නේ ඔයාගේ අනිවාර්යයෙන්ම මේද ප්‍රතිශතයේ ශරීරයේ වැඩි. ඉතින් ඒක හින්දා මේද ප්‍රතිශතය අඩු කරනවා අනිවාර්යයෙන්ම කැලරි ඩෙෆිසිට් එකට යන්න ඕන. වගේම මේ එක්සර්සයිස් එකත් මාසයක් විතර දිගටම කරන්න ගියොත් එහෙම 20 සෙට් 3ක් හෝ 4ක් ඔයාටත් ඉක්මනටම මේ තත්ත්වය මග හැර ගන්නට පුළුවන්. හැබැයි ඔයා ජිම් එකට යන්නේ නැති කෙනෙක් නම් මේ වගේ වතුර බෝතල් දෙකක් හොයාගන්න අරගෙන මේ වගේ බෙන්ච් එකක් හොයාගන්න එක ඔයාට කොහොමත්ම අමාරු නෑ. මේ එක්සර්සයිස් එක කරගෙන යන්න. දින මේක ගන්න. මේකත් අර විදිහමයි. කිසි වෙනසක් නෑ. අර විදිහම ඉඳලා මේ ඩම්බෙල් දෙක තමයි ඔයාගේ අතේ තියෙන්නේ කියලා හිතාගෙන ඔයා එක්සර්සයිස් එක කරගෙන යන්න තියෙන්නේ. 20 සෙට් 3ක් 4ක් අර කලින් කියපු විදිහට. හරි. ඉවර කරන්න දෙන්න. එහෙනම් thank you very much දිල්වි. හොඳයි එහෙනම් මේ එක්සර්සයිස් එක කරලා බලන්න. මාසයක් වගේ කාල සීමාවක් ඇතුළත ඔයාලට ඉක්මනම ප්‍රතිඵල ලැබෙයි. ඒත් එක්කම මතක තියාගන්න වාගේ විතරනේ වාගේ යාළුවන්ටත් මේ ප්‍රශ්නේ තියෙනවා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් හම්බෙමු ඊටාවත්ම කෙටි කාල සීමාවක් තුළදී මේ වගේ වැදගත් වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනට. good luck.